මම මේ කියන්න හදන්නේ බැරි නම් අර කියනවනේ බැරි වැඩ නොකරන් අබරෝ කියලා. සරලකම කියන්නේ හිඟනකම නෙමෙයි. සරලකම කියලා කියන්නේ හිඟනකම ලෝකෙට ප්‍රදර්ශනය කරන එකක් නෙමෙයි. දළදා වහන්සේ කියලා කියන්නේ අපේ මුදුන් මල් කඩ. මහානායක මාහිමියන් වහන්සේලා වගේම දේවරණ නිලමතුමා ඇතුළු මේ අවුරුදු ගණනාවක් මේවා කළා පළ පුරුදු කණ්ඩායම් ගණනාවක් ඉඳද්දි ඒගොල්ලන් කියන කිසිම අදහසක් තඹ දොයිතුවකට මායින් නොකර මේ වැඩේ අනාගත කියන එක තමයි ඊටාම කෙටියෙන් කියන්න තියෙන්නේ. මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අර වැසි කටුගස්තර පැත්තට එනකොට ගන්ධස්සාරේ බෑ. කියන්නේ ඉවරයක් නැතුව මං හිතන්නේ මොන වසුරිය හැදෙද මන් දන්නේ නැහැ මේකෙන් පස්සේ මිනිස්සුන්ට. ඒ තරමට අපිරිසිදු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මං හිතන්නේ මේ මාලිමාණ්ඩුවට දුන්නා නම් දළදා ප්‍රදර්ශනය නවත්තන්න උද්ඝෝෂණයක් කරන්න කියලා ඒගොල්ලෝ ලස්සනට ඒක කරයි. මොනවා හරි වැඩ කඩාකප්ප ඒව ඒගොල්ලන්ට හොඳට පුරුදුයි. මොකෝ කවදාකවත් මේ ශ්‍රද්ධාවෙන් පින්කමක් කරලා තියෙනවද? මේ මිනිස්සුගේ ශ්‍රද්ධාවත් එක්ක මේ සෙල්ලම් කරන්නේ. ආණ්ඩුවකට කාටවත් කියන්න බෑ දළදා වඳින නුවරෙල් එපා කියලා. එහෙනම් මොන බම්බුවටද මේ දළදා ප්‍රතිරෝධය ලෑස්ති කළේ? යමක් සාර්ථක වුණාම ඒගොල්ලන්ගේ මොන හරි අසාර්ථක වුණාම දේවල් නිලමතුමයි මහානායක හඳුලා බැනුම් අහනවා. රාජ්‍ය අනුග්‍රහය කියන වචනවත් මේගොල්ලෝ දන්නවද කියලා මන් දන්නේ නැහැ. අවමතරමින් විදුලි බුබුලු වලින් සැරසිල්ල. යකෝ මුළු නුවර ආවරණය වෙන බෞද්ධ කොට්ටයක් හදාන්න බැරිද? ඒගොල්ලෝ මේ හැමදේම සරල විදියට කරන්න කියලා ලෝකෙට රෙද්ද උස්සලා පෙන්නන බලාගෙන අපේ නොහැකියාව කියලා.